හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අද අපි ප්ලේ කරන්න යන්නේ Five Nights at Fred's Hotel 2 ප්ලේ කරලා බලමු මොනවා වේද කියලා. හරි ඉතින් යාළුවෝ දැන් අපි ගේම් එකට ආවා. මේ ඉන්නේ ශ්‍රේක් නේද? හලෝ ශ්‍රේක් කොහොමද ඉතින් ආඩ? Oh, hello there. Welcome to Shrek's Hotel. How can I help you? අපි මේ ඉල්ලමු දවස් 5කට නවතින්න පුළුවන් රූම් එකක්. Sure, we have an හරි empty ඉතින් room on the ශ්‍රේක් අපිට second දෙන්න floor. බලන්න රූම් එක. මෙයා කියනවා සෙකන්ඩ් ෆ්ලෝර් එකලු අපිට ඉස් කාමරයක් තියෙන්නේ. අපි පොඩ්ඩක් මෙයා ළඟට ගිහිල්ලා බලමුද? මෙයාගේ මූණ හරි අපි මෙයාත් එක්ක I ආයෙත් පොඩ්ඩක් said කතා කරමු. we have an empty මෙයාට room on තරහ the ගියා. second floor. මෙයාව තරහ ගස්සන්න නැතුව අපි යන් අපේ දෙවෙනි ෆ්ලෝර් එකේ තියෙන අපේ කාමරයට. මේ දොරේ සද්දි පොඩ්ඩක්. අපි දිහා බලලා ඉන්නේ. ළඟට ගිහලා අපි යන් අපේ කාමරයට දොරත් අහගෙන යන් යාළුවනේ. හරි යාළුවනේ මට හිතෙන්නේ මේ දොරෙන් ඉඟුරු පාම් මල්ලි ඉන්නවා. ඉඟුරු පාම් මල්ලි. ඔයත් මෙහෙද වැඩ කරන්නේ? ඉඟුරු පාම් මල්ලි. Hey, are you okay? ඉඟුරු පාම් මල්ලි මෙහෙ තමයි වැඩ කරන්නේ යාළුවනේ. එක්කනේ. ෆ්‍රේක් ඔක්කොම වැටට දාලා තියන්නේ. අපි යන්න මේ කාමරයට. යන්න දෙන්නේ නැහැ යාළුවනේ. අපි එළියට දාලා දොර වැව්වා. අපි පොඩ්ඩක් මේ පැත්තට ගිහිල්ලා බලමු. මේකද අපේ කාමරේ. නෑ ඒක ලොක් යාළුවනේ. මේක තමයි අපේ කාමරේ යාළුවනේ. ඇතුළට ගිහිල්ලා බලමු. ඇතුළට ගිහිල්ලා බලන්න කලින් අපි එළියේ පොඩ්ඩක් චෙක් කරමු නේද? I need to take a dump before sleep. මෙයාට නිදා ගන්න කලින් টয়ලට් එකට යන්න ඕනලු. අපි පොඩ්ඩක් ඇතුලේ හරි යාළුවනේ මෙයා ආයෙත් කියනවා টয়ලට් එකට යන්න ඕන කියලා. අපි টয়ලට් එකට යන්. මේ පොඩ්ඩ ඉන්න. මේ ඉන්නේ ශ්‍රේක්ද? ශ්‍රේක් යතයිනේ යාළුවනේ එහෙන. අපි টয়ලට් එක යන්. টয়ලට් එක කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. අපි ශ්‍රේක්ගෙන් ගිහලාම টয়ලට් එක කොහෙද තියෙන්නේ කියලා. මේ කොහෙද ඉන්නේ යාළුවනේ? පොඩ්ඩක් පාර වැටෙනවා. මේ බූරුවෙකුත් ඉන්නවා එක්කද? අපි බූරුව පස්සේ බලමු ඉස්සලා টয়ලට් එකට ගිහිල්ලා එමු. මේ ශ්‍රේක් මේ টয়ලට් එක කොහෙද තියෙන්නේ කියන්න පුළුවන්ද? මේ මෙතන නේ টয়ලට් එක. මේ ගහලා තින්නේ. ඒක ලොක් යාළුවනේ. අපි ශ්‍රේක්ගෙන් අහලා බලමු කොහෙද තියෙන්නේ කියලා. Excuse me, where is the toilet? toilet? ඩක්කලා කියන්න අපිට. The toilet is over there. ඉස්සලා ලොක් නේ ඉතින් මේක. Don't you dare pissing on the walls. අපි දන්නවා ලොක් කරලා තිබ්බ හින්දා ඇව්වේ. පොඩ්ඩ මේවත් ෆුඩ් කෝට්. ඒක ලොක් යාළුවනේ. අපි ඇතුළට ගිහලා බලමු. බුදු දරුවන් විදියට අපි දොරත් අහගෙන තමයි টয়ලට් එකට යන්නේ. වෙට් ෆ්ලෝ. අපි ලිස්සලා වැටෙද්ද දන්නේ යාළුවනේ. නෝ යාළුවනේ අපි වැඩේ කරා. අපි දැන් යන්. අපි යන් දොරත් අහගෙන යන් යාළුවනේ. ශ්‍රේක් මොකද මේ තරහෙන් බලන් ඉන්නේ? තරහෙන් බලන් ඉන්නේ මේ අපි දිහා. අපි යන් දොර වහන්න ඕනෙත් නෑ යාළුවනේ. අපි යන් මේ බූරුව දැක්කද? අපි බූරුව පස්සේ බලමු. අපි යන් අපේ ඇඳට. දොර වහගමු යාළුවනේ. හරි දෙවෙනි දවසේ එනවා night 2. ආයෙත් අපි පටන් ගත්ත තැනම ඉන්නේ යාළුවනේ. මේ ඉඟුරු පාම් මල්ලි මෙතන වැඩ කරනවා. ඉඟුරු පාම් මල්ලි ශ්‍රේක් ගාවට යන් යාළුවනේ. Last night you took a big dump in my toilet. Took me a long time to clean it. Now you have to help clean up the toilet floor. මෙයා කියනවා යාළුවනේ අපිට টয়ලට් එක පිරිසිදු කරන්නලු. ඊයේ টয়ලට් එකට ගියා කියලා. ඉඟුරු පාම් මල්ලි දෙන්න කොස්ස අපි යන් টয়ලට් එක පිරිසිදු කරන්න. මෙතන අපි සල්ලි දීලා ඇවිල්ලා අපිම තමයි টয়ලට් හොදන්නත් ඕනේ. කවන්නේ යාළුවනේ මෙයා කියන හින්දා අපි කරමු. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ තාමත් ලයික් කරන්නේ නැතුවද? ලයික් කරන්න. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් උත් කරන්න. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඒ හින්දා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් යාළුවනේ අපි টয়ලට් එක අතු ගාලා ඉවරයි. අපි යන් එළියට. ඉඟුරු පාම් මල්ලි අඬනවද? යාළුවනේ මෙයා අපි කොස්ස ගත්ත කියලා අඬනවා.
ඉතින් ඉඟුරු පාන් මල්ලි අතන තියෙන කොස්ස ගිහිල්ලා ගන්න ෂේක් මේ පොඩ්ඩක් කියන්නකෝ එයාට මේ ඉඟුරු පාන් මල්ලිට. හරි යාළුවනේ ඒ දෙන්න එක බලාගනි අපි යන් අපේ කාමරයට. යාළුවනේ යන් කවුද දුවනවා? ඕ අපි එළියට දාලා. ඒකනේ කවුද? ඒවා අපිට අදාළ නෑ යාළුවනේ අපි යන් අපේ කාමරයට. දොරත් අහගම යාළුවනේ. අපි යන් නිදා ගන්න. මෙයාට නිදිමතක් එන්නේ නෑලු යාළුවනේ. මෙයාට යන්න ඕනලු අර ශ්‍රේක්ගේ ෆොටෝ එක බලන්න. යන් ඉතින් යාළුවනේ ටක් කරලා නිදා ගන්නත් ඕනේ. මෙයාට නිදිමත නෑ කියනවනේ. යන් ඉතින් අර ශ්‍රේක්ගේ පින්තූරේ බලන්න. යන්. මේකනේ ශ්‍රේක්ගේ පින්තූරේ. අපි ළඟට ගිහිල්ලා බලමු. ඕ නෝ. ඉවරයි නේද ශ්‍රේක්ගේ පින්තූරේ? දැන් ඉතින් මොනා කරන්නද යාළුවනේ? අපි මේක අරන් දුවමු යාළුවනේ. දුවමු හංගමු. සත්‍යයක් යන යනෝනේ දොර වන්නලා ඇරින. මොකද්ද? හරි යාළුවනේ මට හිතෙන්නේ ශ්‍රේක් එන්න කලින් අපි මේ පින්තූරේ හංගන්න ඕනේ. ඕ ශ්‍රේක් එනවා දුමු කාමරේට දොර වැහුණා. දොරට තට්ටු කරනවා කවුරු හරි. ඕ ශ්‍රේක් ඉන්නවා මෙතන. නෑ මුකුත් ඇහුන්නේ නෑ. මුකුත් තුන්නේ නෑ. ඔයාට ඇහුනට මට ඇහුන්නේ නෑ. ඔව් ෂුවර්. ඇහුන්නේ නෑ මුකුත් ඇහුන්නේ නෑ. ඔක්කොම හොඳයි. ඇහුන්නේ. හරි good night. ඔම්මෝ හොඳ වෙලාවට යාළුවනේ ශ්‍රේක් දැක්කේ නෑ. මෙතන තියෙන පින්තූරේ අපි නිදාගත්තා. night 3 දැක්කද යාළුවනේ? මේ ඉඟුරු පාන් මල්ලි කේලම කියන අපි එද්දි නවත්තනවා මේ. ඉඟුරු පාන් මල්ලි මොනවාද මේ කේලම් කියන්නේ? මේ ශ්‍රේක් මොනවාද මෙයා මේ කියන්නේ? ඉඟුරු පාන් මල්ලිවත් මාර වැඩ තමයි කරන්නේ. ඔක්කොම කේලම් ටික කියනවා ගිහිල්ලා. අයියෝ ඉඟුරු පාන් මල්ලි අපි යනකොට නවත්තනවා. ආයෙ කතා කරනවා. අපි යනකොට නවත්තනවා. ආයෙ කතා කරනවා. අයියෝ ඉවරයි යාළුවනේ මට පේන්නේ ඉඟුරු පාන් මල්ලි කියනවා අපි අර පින්තූරේට වෙච්ච වැඩේ. කවන්නේ යාළුවනේ අපි යන් ටොයිලට් එකට යන්න ඕනේ නෑනේ. ෆුඩ් කෝට් එකටද? දොර ඇරුණ යාළුවනේ මං හිතන්නේ ෆුඩ් කෝට් එකට යන්න ඕනේ. මේ කවුද? එදා අර හිටපු එක්කෙනා නේද මේ අර පින්තූරයක් බලවල ඉදී? ආයා බර්ගර් එකක් කනවා යාළුවනේ. කොහොමද ඉතින්? බර්ගර් එකක් කනවා නේද? ඕ පූස් බූට් ඉන්නවා යාළුවනේ. ගෝෆීල්ඩ් වගේ කාලා මහත් වෙලා. කොහොමද ඉතින් පූස් බූට් අපිට දෙන්න බර්ගර් එකක්. අරයත් බර්ගර් කන්නේ යාළුවනේ කන්නේ අපිත් කමු බර්ගර් එකක්. බර්ගර් එකක් ගත්ත යාළුවනේ. පූස් බූට් මොනවද දාලාද මේ හදලා තියෙන්නේ? අපි යන් කන්න යාළුවනේ. පෙන්නනවා මෙතන ඉඳ ගන්න ඕනේ කියලා. අතන තමයි ඉඳ ගන්න ඕනේ. Hey, how are you doing? කොහොමද මල්ලි ඉතින් ඔයාට? යා කනවා යාළුවනේ. අත වැන්නුවා යාළුවනේ අපිට යා. අපිත් කමු අපේ බර්ගර් එක. කෑව. අම්මේ පුදුම කෑමනාවක් තමයි යාළුවනේ අපි කෑවේ. මාර බඩගින්න එක තමයි ඉඳලා තියෙන්නේ. තාම කනවා යාළුවනේ. මෙයාගේ ඇඟේ හැටි දැක්කද? කන්න ඕනේ මල්ලි. පූස් බූට් අපි යනවා. මේ දොර අරගන්නත් බෑ. මේන් ඉන්නවා ශ්‍රේක්. මූණේ හැටි දැක්කද යාළුවනේ? මේ මූණ ඒවා දාලා නෑ අපි යන් කාමරේට. මේ දොර ඇරෙන සද්දේ අපි යන් පඩිපෙල් නැගලා. ඊයෝ අපි බලමු අපේ කාමරේ අර පින්තූරේ තාම තියනවාද කියලා. අරු කේලම කියලා. තාම පින්තූරේ තියෙනවා. කේලම කිව්වට අරන් ඇවිල්ලා අරන් ගිහිල්ලා නෑ. මේ තාම තියෙනවා පින්තූරේ අපි නිදාගමු. night 4 ඕ ශ්‍රේක් නෑ යාළුවනේ අද. පෙට්ටි ටිකක් තියෙනවා මෙතන. අද ශ්‍රේක් නෑ. අපි ඒ වගේ අර ෆුඩ් කෝට් එකෙත් කවුරුත් නෑ. ටොයිලට් එකේ ඉතින් කොහොමත් කවුරුත් හිටියේ නෑ. ඒත් අපිට ටොයිලට් එකට යන්නත් නෙමෙයි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු අපේ කාමරේ මේ පෙට්ටි මොනවාද? කමන්නේ යාළුවනේ අපි අපේ කාමරේට යන්. ශ්‍රේක් කොහෙද දන්නේ නැයි. හරි ඉතින් යාළුවනේ යන් අපි අයියෝ. හරි ඉතින් යාළුවනේ අපි යන් අපේ කාමරේට. මෙන්න අවුලා ෆොටෝ එක. great grandpa's picture. කවුද great grandpa picture කියන්නේ? Now you must pay this off by මෙයා කියනවා working a මේ night shift for me. එයා වෙනුවෙන් Go වැඩ කරන්නලු downstairs and night bring the shift එක. boxes upstairs, then put අර them in පල්ලේ the තියෙන මේ warehouse.
පෙට්ටි ටික අරන් එන්න කියනවා යා. මේ ශ්‍රේක් එහෙම කරන්න එපා. අපි මේ සල්ලි ගෙවලානේ ආවේ. අපිට යන්න දෙන්නේ නැහැ යාළුවනේ. අපි යම් පෙට්ටි ටිකවත් ගේන්න. මේවත් පුදුම හෝටල් තමයි. මේ කොහෙද? පාරත් පැටලුණා ඒ පාර හදිස්සියට. මේ දෙන පෙට්ටි ටික. මේවා තමයි අරන් ඉන්න. පෙට්ටියක් ගත්තා යාළුවනේ අපි යන්. කොහෙද දන්නේ නැහැ මේවා දාන්න ඕනේ. අපි යන් ශ්‍රේක්ගෙන් මහමු. හිර වෙනවා පොඩ්ඩක්. ගණන් ගන්න එපා යාළුවනේ. අපි යන් පඩි පෙල් නැගගෙන. ශ්‍රේක් ඉන්නවා. ඒ ශ්‍රේක් මොකද්ද කොහෙටද දාන්න ඕන? මේ කාමරේට දාන්න ඕන. හරි මේ කාමරේට දාමු. හරි අපි මෙතනින් පෙට්ටිය තියමු. අපි යන් යාළුවනේ ඊළඟ පෙට්ටියේ ඉන්න. යන්. ශ්‍රේක් මෙතන තාම ඉන්නවද? මේ ශ්‍රේක් තාම ඉන්නවා යනෝනේ. පෙට්ටියක් ගෙනාවා. යන්න දෙන්නකෝ. යන්න දෙන්නේ නැහැ යාළුවනේ. අපි ඊළඟ පෙට්ටිය මේ අපි දිහාමයි බලන් ඉන්නේ. යන් යාළුවනේ ඊළඟ පෙට්ටියක් ගේමු ගිහිල්ලා. යන්. හරි යාළුවනේ. මෙයා ඉන්නවා. මේවා මොකද මෙතන කරන්නේ? තව පෙට්ටි දෙකක්ම තියෙනවා යාළුවනේ අපිට අරන් යන්න. Hey, how are you doing? Hello. ඔව් හෙල්ප් එකක් දෙන්න අපිට පුළුවන් නම්. මේ පෙට්ටියක් කරන් යන්න තමයි ඕනේ. Thanks. It would be great. පුළුවන් නම් හෙල්ප් එකක් දෙන්න. යාළුවනේ යා දුවනවා පෙට්ටිය අරගෙන. එයාට පුළුවන් නම් අපිට කොච්චර පුළුවන්ද අපිත් දුමු. පේන්නවත් නෑ යාළුවනේ. ඌ ජෙට් එක වගේ ගියා. අපි යන් අපිත් යන්. වේගෙන් යන් යාළුවනේ වේගෙන්. ඌ පෙට්ටිය තියලා දුවගෙන ආවා. අපි පෙට්ටිය තියමු. ඌ නම් මාර යාළුවෙක් තමයි. ඌ අපිට උදව්වක් කරා. මේ ඔයා කොහෙද මේ බලන් ඉන්නේ? Good boy. Now you can go sleep. නිදා ගන්න තමයි ඔයාලගේ හොටෙල් වලට ඇවිල්ලා මේ මෙලෝ රහන්නේ. මේවත කස්ටමර් සර්විස් කියන්නේ මේ. අපි යන් නිදා ගන්න යාළුවනේ. අපි යන්. දොර වහන්න ඕනෙත් නෑ යාළුවනේ. අපි නිදාගමු. මිඩ්නයිට් යාළුවනේ හැමදේම රතු පාටයි. මොකක් හරි දෙයක් සිදු වෙලා තියෙනවා. අපි යන් දොර ඇරගෙන යාළුවනේ පොඩ්ඩක් පේනවත් අඩුයි. ඔයාලට පේනවත් දන්නේ නැහැ. ඔක්කොම රතු පාටයි යාළුවනේ. අපි පොඩ්ඩක් ඇවිදලා බලමු. මේ කාමරේට දැන්න ඕන නෑ. ඒක ලොක් යාළුවනේ. පල්ලෙහාටද නෑනේ. මේ පල්ලෙහාටත් නෙමෙයි යාළුවනේ. කොහෙද දන්නේ යන්න ඕනේ. මම හිතන්නේ මේ කාමරේට තමයි යන්න ඕනේ. අපි යන් යාළුවනේ අතුරට. මේන් අපිට උදව් කරපු අපේ යාළුවා මරලා දාලා. කවුද දන්නේ යාළුවනේ මෙහෙම දෙයක් කරේ. අනේ කවුද මැරුවේ? මෙයාට කියන්න බෑනේ යාළුවනේ. මෙයා මැල්ලනේ ඉන්නේ නේ. අයියෝ පව් හැබැයි යාළුවනේ මේ ඇඟක්වත් නැහැ. කවන්නේ යාළුවනේ අපි යන්. මොනා කරන්නද? Oh no. Night 5. අපි මේ කොහෙද දන්නේ ඉන්නේ යාළුවනේ. අපි මේ අපි නගිටිනවා. යාළුවනේ අපි මේ හොටෙල් එකේ නෙමෙයි ඉන්නේ. අපි මෙහෙම කලින් මෙහෙමද නැද්ද දැක්කෙම නැහැ. අපි ගිහිල්ලා බලමු පොට්ට. යාළුවනේ අපිව හිර කරලා දාලා අපිට යන්න විදියක් නැහැ. මෙතන තියෙනවා යාළුවනේ බීම වගේක් එකක් බොමු අරන්. අපිට ලොකු ශක්තියක් දෙනවා. අපි මොකද කරන්නේ? තව එකක් බොමුද? තව එකක් බොමුනේ. යාළුවනේ අපිට ජීවිතේටම බොන්න පුළුවන් එකයි. අපි මොකද කරන්නේ? එකක් අරන් යනවාද? එකක් අරන් යන් යාළුවනේ. කෝකටත් හොඳනේ. බොන්න ඕනේ එකක් අරන් යන්. එකක් ගත්ත යාළුවනේ. දැන් අපි යන් අපිට ශක්තිය දිනවා. ඔන්න බලන්න වගේ ශක්තිය ගේමින් ඇල්ෆාගේ ශක්තිය. ගේමින් ඇල්ෆාගේ පවර් යූස් කරලා තමයි යාළුවනේ මේ බීම් එක හදලා තියෙන්නේ. ශ්‍රෙක්ට කියලා තමයි යාළුවනේ අපි හදාගත්තේ මේකේ. ඒ වුණාට යාළුවනේ මේකේ පොඩි වෙලාවයි පවර් එක තියෙන්නේ. මෙයාට ආයෙත් දුර්වලතාවයක් දැනෙනවා. හරි අපි යන් ඉස්සර මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ ඔයා කොහොමද මෙතන හිටියා? මැල්ලනේ හිටියේ. මෙයා හොල්මනද කොහෙද යාළුවනේ ඉන්නේ? මෙයා කලින් මැල්ල නේද හිටියේ? කවන්නේ යාළුවනේ අපේ යාළුවා ආවා. අපි මෙයාට බීම් එක දුන්නා. අපි යන් අම්මඩ සිරි ශ්‍රේක් එනවා යාළුවනේ. දුවගෙන ශ්‍රේක් එනවා. ඉවරයි දුමු ශ්‍රේක් එනවා යාළුවනේ. අක්කාලා දුමු. අයියෝ ශ්‍රේක් අපි අල්ලගත්තා යාළුවනේ. ශ්‍රේක් අපි අල්ලගත්තා. හරි යාළුවනේ අපි මෙයාට මේ බීම් එක දීලා වේගෙන් දුවන්න තමයි තියෙන්නේ.
දැන් ඉතින් දිවිල්ලක් තමයි තියෙන්නේ. ඔන්න 3 2 1 දුන්නා යාළුවනේ. දුවමු. ෂේක් පස්සෙන් එනවා දුවන්න. වේගෙන් දුවන්න යාළුවනේ. ෂේක් කරනවා. අයියෝ කොහේ යනවද දන්නේ යාළුවනේ. මේ හොටල් එකේ නේද ඉස්සෙක් නෝ. මෙයාලා මේ හොටල් වලට එන්නේ කියලා මොනා කරනවද මන් දන්නේ යාළුවනේ. දුවමු දැන් ඉතින් මොනා කරන්නද? අයියෝ යාළුවනේ කොටු වුණා. ෂේක් කෙනා යාළුවනේ මොනා කරද්ද දන්නේ නැහැ ෂේක්. අවුලක් නැහැ යාළුවනේ. අපි මෙන්න එනවා. අපි මෙයාට මගේ ඇල්ෆා බීම් එක දුන්නා. දන්නවනේ ඉතින් ගේමින් ඇල්ෆා කියන්නේ කවුද කියලා. ඔයාලා දැනගන්න දෙයක් නැහැ මොකද මේක මගේ පළවෙනි වීඩියෝ එක. මෙතන සටනක් ඇති වෙන්න යන්නේ යාළුවනේ. එක පැත්තකින් අපේ ෂ්‍රෙක් අනිත් පැත්තෙන් අපේ යාළුවා. කොහොමද යාළුවනේ? මම මෙයාට ඇල්ෆා පාව දීලා දෙන්නේ. ඕ කොහොමද යාළුවනේ ඇල්ලුවා? දැන් මොනා කරයිද දන්නේ නැහැ. ඇක්කනේ. හරි ඉතින් යාළුවනේ ඔච්චරයි ගේම් එක තියෙන්නේ. ඔයාලා මේක බලලා සතුටු වුණා නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා අපිට උදව්වක් දෙන්න. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඒ හින්දා ඊළඟට ගේන්න ඕනේ ගේම් එකයි. ඔයාලගේ ඔලු ගෙඩිය වල තියෙන ලස්සන අදහස් ටිකයි පල්ලෙහෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අලුත්ම ගේම් ප්ලේ එකකින් හම්බෙමු. බයි. ඔයාලා හැමෝටම